ලංකාවේ දැන් 25%කට විතර වගේ දියවැඩියාව තියෙනවා. අවුරුදු 50 පැනපු අය ගත්තොත් 50%කටත් වඩා තියෙනවා. මේක අපේ අවයව රාශියකට හානි කරනවා. තවමත් අපිට මුණ ගැහෙනවා රෝගීන් තමන්ගේ රුධිරයේ සීනි මට්ටම 300ට 400ට යනකම මේ ගැන දැනුවත් නැහැ. ඉක්මනින් රෝගය හඳුනාගත්තාම මේ රෝගය නිසා ඇතිවිය හැකි සංකූලතාවයන්ගෙන් වැළකෙන්නට ඒ අයට අවස්ථාව ලැබෙනවා. ලෝකේ වගේම ලංකාවේ ප්‍රධානම හේතුව මරණයට හෘදයාබාධ. ඕවන රෝග සාමාන්‍යයෙන් හැදෙන්නේ ආසාදනය වැඩි කරන ආහාරات එක්ක තමයි ගොඩක් මේක බැඳිලා පවතින්නේ. මේ ආසාදනය වැඩි ආහාර විදිහට තමයි අපි සලකන්නේ තෙල්, සීනි සහ ලුණු තියෙන ආහාර. ටෙම්පරාදු කරලා ආහාරයට ගැනීමේ පුරුද්දක් තියෙනවා. ඉතින් එවිට ඒ ආහාරයට පාවිච්චි කරන තෙල් ටික සම්පූර්ණයෙන්ම ශරීරයට එකතු වෙනවා. ඒකෙන් ලොකු හානියක් වෙන්නට පුළුවන්. ආහාර පාලනය, ව්‍යායාම ඒත් එක්ක එක පුද්ගලයාගේ තියෙන දියවැඩියා කාලයත් එක්ක දිය යුතු ඖෂධ මාත්‍රාවන් සමහරක් වෙලාවට කෙනෙකුට අනිවාර්යෙන් ඉන්සුලින් අවශ්‍ය වෙන්න පුළුවන්. මොකද ඒක එයාගේ වරදක් නෙමෙයි. කාලයක් ගිහිල්ලා අපේ අග්න්‍යාශයේ තියෙන බීටා සෛල වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ අවශ්‍ය ප්‍රතිකර්මය විද්‍යාත්මක ක්‍රමයට කළොත් මම හිතන්නේ ඕන කෙනෙකුට දියවැඩියාවේ සීනි පාලනය කරන්න පුළුවන්.